ඔබ දන්නවාද ඔබේ කුඩා ඇදහිල්ල ස්පර්ශයෙන් ජීවිතයක්ම වෙනස් කරන්න පුළුවන් කියලා? එක් දිනක් අවුරුදු 12ක් පුරා ඉතා අමාරු රෝගයකින් පීඩා විඳින කාන්තාවක් යේසුස් වහන්සේ ගමන් කරනවා කියලා ඇහුණ ඇයට. ඇය බොහෝ වෛද්‍යවරුන් වෙත ඇගේ රෝගය සුව කරගන්න ගියා. ඇයට උපකාරයක් ලැබුණේ නැහැ. ඇය තනි වුණා. බලාපොරොත්තු නැති වුණා. ඒත් ඇය හදවත තුළ නිහතමානීව මෙහෙම කිව්වා. ස්වාමිනී, මට ඔබගේ ස්පර්ශය පමණක්වත් ලැබුණොත් මාව සුව වේ. ඇය ජනතාව අතරින් ඉදිරියට ගියා. අත දිගු කළා. යේසුස් වහන්සේගේ වස්ත්‍රය ඇය ස්පර්ශ කරා. එම මොහොතේම ඇය සුව වුණා. යේසුස් වහන්සේ නතර වෙලා මෙසේ ඇහුවා. කවුද මාව ස්පර්ශ කරේ? ඇය සතුටෙන් නමුත් බියෙන් ඉදිරියට ආවා. නමුත් යේසුස් වහන්සේ ඇයට ආදරයෙන් මෙසේ කිව්වා. දියණිය, ඔබගේ ඇදහිල්ල ඔබ සුව කළා. සමාදානයෙන් පිටත්ව යන්න. අපේ කතාවෙන් ඉගෙන ගත්තේ අපේ ඇදහිල්ලෙන් කරන්නා වූ කුඩා ක්‍රියාවන් පවා උන්වහන්සේට මහත් වූ හාස්කමක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ඔබට රෝගයක්ද ප්‍රශ්නයක්ද මොනවද තියෙන්නේ? උන්වහන්සේගේ පාදපාමුලට ඇදහිල්ලෙන් ගේන්න උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. ඔබ සැමට ආශිර්වාදමත් දවසක් වේවා. යේසු පිහිටයි.